ලංකාව දැන් තියෙන තත්ත්වෙත් එක්ක මහත්තයා මහා අමාරු තැනක තියෙන්නේ. ලංකාව ඉතාමත් බංකොලොත් තැනක තියෙන්නේ. රටේ ඉන්න පාලකයන්ටවත් මේක පාලනය කරගන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ. අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූ පුතුනි. ලේ කිරි දුන් ලේ තුරාදී ලේ කලඳක්වත් නැදෙතනි. ඒ කියන්නේ මේ වගේ පින්කමක් මේ අම්මා කෙනෙකුට දෙන උපකාරයක් මේ වගේ අසීරු අවස්ථාවක ඇත්තට මේ වගේ අවස්ථාවක කැකුළු හාල් කියලා කිලෝ එකක්වත් හොයාගන්න නැහැ. රත්නපුර නගයේ ගත්තත් සමහර තැන්වල හොයාගන්න නැහැ. ඒ අවස්ථාවකදී එතුමා මේ සියලු දේවල් පරිත්‍යාග කරන්න කලින් සූදානම් වෙලා තියෙන එක මහා ආශ්චර්යයි. රජවෙති මගේ උන් හැමදාමත් මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන ඇත්තටම ධර්මය ගැන මනා අවබෝධයක් තියෙන කෙනෙක් තමයි මෙතුමා. ඒ කියන්නේ දානේ දීන් පමණක් නෙමෙයි මෙතෙන්ට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මලා බණ දේශනා කළා ඒවෙන් ප්‍රශ්න අහලා පොතක් වේලුකාණේ හාමුදුරන්ගේ පොත දීලා ජීවිතේටම ධර්මය ඇඳගන්නේ කොහොමද කියන එක උගන්වමින් තමයි මෙතුමා මේ දානමය පුණ්‍ය කර්මය කරන්නේ. ඉතින් ඒකම ඇති ඇත්තටම මෙතුමාට ධර්මයට තියෙන අවබෝධය චතුරාර්ය සත්‍ය කෙරෙහි තියෙන අවබෝධය මහා විශාල අවබෝධයක්. ඉතින් එතුමා ධර්මයට යන ධර්මාවත යන ගමන ඇත්තටම පැහැදිලිව පේනවා. ධර්මයේ ඇසුලේ කොහොමද මිනිස්සෙක්ගේ රටාව හැසිරෙන්නේ කියලා මෙතුමාගේ දැක්කහම මෙතුමාගේ රූපය දැක්කහම එතුමා කරන පින්කමේ පින්වන්ත භාවය එතුමාගේ හදවතේම තියෙනවා කියන එක කිසිම කෙනෙකුට අපි සමහර වෙලාවට ඒ ව්‍යාපාර ස්ථානයට ගිහිල්ලා තියෙනවා කිසිම වෙලාවක අපි දැකලා අහක බලාගෙන ගිහිල්ලා නැහැ. හිනහ වෙලා කතා කරලා ඔලු නමල යන කෙනෙක් තමයි එතුමා. උතුරේ දරුවන් යදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේ අඛණ්ඩව 65 වෙනි වතාවක් කරගෙන යනවා කියන්නේ ඉදිරියට මෙතුමා මැරෙන තුරාවටම මේ වගේ දානීය පුණ්‍යක්‍රියාව ඉස්සරහට කරනවා. ඉතින් මෙතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න කියලා තමයි අපි මේ අදහස් කරන්න ඕනේ. මේ රත්නපුර නගරේ විතරක් නෙමෙයි ලංකාව පුරාම මෙතුමාගේ ව්‍යාපාර වලට සෙනඟ වැල නොකැඩී ඇදී යන්න ඕනේ කියලා මම කියන්නේ. මොකද දන්නවද ඇත්තටම මෙතුමාට ශක්තිති පදවියම ලැබෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඒකයි. එතුමා පුදුම ආශ්චර්යමත් විදිහට දානය කියන එකේ පුරුදු කරපු නිසා. ඉතින් දෙහෙන්න ස්තුතියි. රජවෙති මගේ උන් හැමදාමත් මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්. තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැති. ගේ දොර කන කර උගසට තියලා වලඳක් විකුණාගෙන බුදිති. අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූ පුතුනි. ලේ කිරි දුන් ලේ තුරාදී ලේ කලඳ
දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහවුන් මගේ නම විකුණා කොටවා මගේ දරුවන් මර